ඔය ළමයි අශ්වයා දැකලා තියෙනව නේද? හුඟා කාලෙකට ඉස්සර වාසය කළ අශ්වයෙකු හැම තිස්සෙම තමන්ගේ ශරීරය ගැන කනගාටු වුණා. තමන්ගේ දෙපා ලස්සන නැහැ කියලා ඌ හිතුවා. ඒ එක්කම කාන්තාරේ යනකොට පිපාසය හැදුනොත් වතුර ටිකක් ගෙනියන්නේ කොහොමද කියලාත් කල්පනා කළා. ඔය විදිහට තමන්ගේ ශරීරය ගැන කලකිරුණු අශ්වයා නොකා නොබී බොහොම දුකසේ පැත්තකට වෙලා අඩන්න ගත්තා. කැලේ සතුන්ට අධිපති දෙවි කෙනෙක් සිටියා. ඒ දෙවියෝ හැමදාම උදේට තමන්ගේ සතුන් ඉන්නේ දුකෙන්ද සතුටින්ද කියා සොයා බලනවා. දවසක් තා දෙවියෝ දැක්කා අශ්වයා නොකා නොබී කල්පනා කර ඉන්න හැටි. දෙවියන්ට ඌ ගැන දුක හිතුණා. දෙවියෝ ඌලකට ඇවිත් අශ්වයෝ නුඹ කල්පනා කර ඉන්නේ ඇයි කියා ඇහුවා. අශ්වයා කතා නැහැ බලාගෙන ඉන්නවා. ඔබ බොහොම දුකසේ ඉන්නේ ඇයි? කරදරයක් නම් මට කියන්න. දෙවියෝ යලිත් කීවා. දෙවියනි මං හරිම දුකින් ඉන්නේ. මට මගේ ශරීරය ගැන කිසිම සතුටක් නැහැ. බලන්න මගේ බෙල්ල කොච්චර කොටද? මේ බෙල්ල ටිකක් දිගට තිබුණා නම් කොච්චර හොඳද? මේ බලන්න මේ කකුල් දෙකේ හැටි ටිකක් හීනියට දිගට තිබුණා නම් මට තවත් වේගෙන් දුවන්න තිබුණා. කැලේට ඉඩෝරය ආවම වතුර ටිකක් බොන්න කොච්චර දුර යන්න වෙනවද? මගේ ශරීරය ඇතුළෙම වතුර ටිකක් ගබඩා කරගන්න තිබුණා නම් මට එපමණ දුර යන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන හිතා තමයි මම දුක් වෙන්නේ. අශ්වයා දෙවියන්ට කිව්වා. හොඳයි. ඔබ කැමති විදිහට මම මේ හැම දෙයක්ම වෙනස් කරලා දෙන්නම්. දෙවියෝ අශ්වයාට පොරොන්දු වුණා. දැන් ඔබට අවශ්‍ය දේ පිළිවෙලින් කියන්න. දෙවියනි මට මගේ බෙල්ල දික් කරලා දෙන්න. අශ්වයා කිව්වා. ඒ ඉල්ලු විදිහට දෙවියෝ අශ්වයාගේ බෙල්ල දික් කරලා දුන්නා. මට වතුර ටිකක් තියාගන්න ඇඟේම තැනක් හදලා දෙන්න. අශ්වයා ඉල්ලුවා. දෙවියෝ උගේ පිටේ උසට මොල්ලියක් මවලා දුන්නා. මගේ කකුල් ටිකක් හීන් කරලා දෙන්න. එතකොට මට තවත් හයියෙන් දුවන්න පුළුවන්. අශ්වයා තුන්වන ඉල්ලීම කළා. හොඳයි මම එහෙම කරලා දෙන්නම්. කියූ දෙවියෝ අශ්වයාගේ කකුල් දෙක හීනියට හෙදුවා. ඔබට තවත් මොනවද තියෙන අඩුපාඩු? දෙවියන් වහන්සේ සමහර මිනිස්සු අපිව අල්ලාගත්තම අපේ පිට උඩ යන්න හදනවා. ඒ හින්දා මගේ පිට මිනිහෙකුට ලේසියෙන් යන්න බැරි විදිහට සකස් කර දෙන්න. ඒ අශ්වයාගේ අවසාන ඉල්ලීම. හොඳයි. මං ඔබේ පිටේ මිනිහෙකුට යන්න බැරි වෙන්න තවත් මොල්ලියක් මෙව්වා. ඔබ වහන්සේට බොහෝම ස්තුතියි. මට දැන් සතුටින් ඉන්න පුළුවන්. මෙහෙම කියපු අශ්වයා දෙවියන්ට වැදලා ආයෙත් කැලේ ඇතුළට ගියා. අශ්වයා කෙලින්ම ගියේ Tamanගේ නෑයන් ඉන්න පැත්තට. නෑදෑයිනි කොහොමද බලාපල්ලා මගේ ලස්සන? ඌ ඈත සිටම කීවා. ඒත් Tamanගේන විරූපී සතා අශ්වයෙක් නෙමෙයි කියලා නෑදෑයන්ට හිතුණා. මේ මොන කැත සතෙක්ද? උඹ කොහොමද අපේ නෑයෙක් වෙන්නේ? ඵලයන් යන්න. මෙසේ කියූ අශ්වයාගේ නෑදෑයෝ පයින් ගසා ඌව පන්නා ගත්තා. ඒ විතරක් නෙවෙයි කැලේ සත්තු ඔක්කොම විරූපී සතාට දුටු තැන ගහලා එලවගත්තා. හැම කෙනෙක්ම මෙහෙම Tamanව එලවන්නේ මොකද කියලා බලන්න අශ්වයා වැවක් ළඟට ගිහින් වතුරට එබිලා බැලුවා. වතුරේ හිටියේ අශ්වයෙකු නෙමෙයි මහා කැත සතෙක්. ඒ සතාගේ හැඩරුව ගැන අශ්වයාටත් පිළිකුල්. අශ්වයා ආයෙත් අඩ දෙවියන් ළඟට ගියා. දෙවියනි මට අනුකම්පා කරන්න. මට ආයෙත් අශ්වයෙකු වෙන්න ඕන. මං මහා කැත සතෙක් වෙලා. මගේ නෑයෝ මාව එලවනවා. කැලේ සත්තු මට ගහනවා. ඒ හින්දා මට ආයෙත් හිටපු හැටියටම අශ්වවෙස් දෙන්න. Taman හැම තිස්සෙම Taman ගැන සතුටු වෙන්න ඕන. Taman ගැන විශ්වාසයක් නැති කෙනෙකුට කවදාවත් ජය ගන්න බෑ. මේක හැම කෙනෙකුටම හොඳ පාඩමක්. මං ඔබව ආයෙත් අශ්වයෙකු කරන්නේ නැහැ. ඒ වගේම මං ඔබට ඔටුවා කියලා නමකුත් දානවා. එහෙම කියපු දෙවියෝ ඔටුවා පන්නා ගත්තා. දැන් ආයෙත් කැලේට යන්නත් බෑ. ඒ හන්දා ඔටුවා මොල්ලියට වතුරත් පුරවාගෙන කාන්තාරයට ගියා. එදා ඉඳලා ඔටුවා කාන්තාරයේ වාසය කරනවා. මේ වගේ රසවත් කතා දිනපතා නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.